ලෙජන්ඩරි 2JZ එන්ජින් එක ගැන අහලා තියෙන එක්කෙනෙක්. මේ තියෙන්නේ 2JZ මෝටර් එකක්. මේක 2JZ GTE. මේක දෙකක් එනවා 2JZ GE GTE. GTE තමයි Supra Aristo වල එන මෝටර් එක. මේ Aristo එක තියෙන මෝටර් එකක්. ඒක ඉතින් ඇත්තටම ලෙජන්ඩරි එකක් තමයි. මොකද Supra වල එහෙම සෑහෙන ආවා. පවර් පුෂ් කරනවා, දරුණු පවර් පුෂ් කරනවා. Supra වල මෝටර්ස් Aristo වල නම් අමාරුයි. මොකද ඔටෝමැටික් බොක්ස් එක ලිමිටඩ් හින්දා. නමුත් Supra වල over 1000 horsepower ගියපු වාහන තියෙනවා එන්ජින් එකෙන්. මේ එන්ජින් එක ඇත්තටම හොඳයි. හැබැයි මේකේ එක වීක් පොයින්ට් එකක් තියෙනවා අපි දැකපු විදිහට. ඒ තමයි කැම් සීල්ස් යනවා. සාමාන්‍යයෙන් Aristo වල නම් 1.30 පැන්නට පස්සේ බහුතරයක කැම් සීල් ලීක් වෙන ප්‍රශ්න එනවා. ඒක කරන්න ඔක්කොම ගලවන්න ඕනේ. ටයිමින් වලින් ඉඳන් හැම එකම ගලවන්න ඕනේ. ලොකු ජොබ් එකක් අපි කරලා තියෙනවා. ඇත්තටම ගණන් කරන්න බැරි ගානක ජොබ් එක ඒක කරලා තියෙනවා. ඒකට එක හේතුවක් ඔයිලුත්. මොකද මං සෑහෙන වීඩියෝස් වල කතා කරලා තියෙනවා ඔයිල් මේ වාහන වලට හරි වෙලාවට ඔයිල් සර්විස් එක කරන්න ඕන සහ හරි ඔයිල් එක ක්වොලිටි ඔයිල් එක පාවිච්චි කරන්න ඕන විස්කොසිටි අරම ඔක්කොම ඒකට හරියන විදිහට. ඒ ඇරෙන්න එන්ජින් එකේ වෙන ලෙඩ නැහැ. 2JZ මෝටර්ස් යනවා කියලා අහන්නෙත් හරි කලාතුරකින් රිලයබල් මෝටර් එකක්. අර ප්‍රශ්න විතරයි තියෙන්නේ. කැම්සීල් ලීක් කරන ප්‍රශ්නයක් එනවා කාලයක් ගියාම. ඒක ඇරෙන්න මෝටර් එක ඇත්තටම හොඳයි. ලොකු පවර් පුෂ් කරන්න පුළුවන් එන්ජින් එකක්. ගොඩක් වාහන වල ඉතින් ආවා. මෙහෙට Aristo වල තියෙනවා Supra same engine එන්නේ. හොඳ එන්ජින් එකක්. ඇත්තටම ලොකු පවර් පුෂ් කරන්න පුළුවන් එන්ජින් වලින් එකක්. මේක ගොඩක් ස්වැප්ස් උත් කරනවා වෙන වාහන වලටත් මේ එන්ජින් ගහනවා. මොකද මම දැකලා තියෙනවා මම දන්න Alteca වලට ගහනවා. මොකද Alteca වල එන්නේ Beams 3SG එන්ජින් එකක්. 3GS 3SD මම 3SG මම හිතන්නේ. Beams Yamaha එන්ජින් එකක් එන්නේ. ඒව හැම මාරු කරලා 2JZ ගහනවා. අනිත් එක තමයි මම දන්න විදිහට ඇමරිකාවට ගියපු වේරියන්ට්ස් වල Lexus වල 2JZ ගිහින් තියෙනවා එන්ජින් වල. මෙහෙට නම් ඇවිල්ලා නැහැ මම දන්න තරමින්. මේ එන්න ගොඩක් Toyota වලට තමයි. ඔව් ඇත්තට මේක ලෙජෙන්ඩරි එන්ජින්